You both guys buy from the same place? Buy one get one free or what? Oh, you can go and subscribe to my friend channel. What's your channel name, sir? Hey! So, I've done Zumai. සමයකදී අපි වැඩ කරන තැන යාළුවෝ සෙට් එකත් එක්ක එකතු වෙලා පොඩි ට්‍රිප් එකක් දාගත්ත ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එකක් කරන්න යන්න කියලා. ලංකාවෙද්දී නම් මම වැඩ කරපු සෙලින්කෝ ජෙනරල් එකේ මැනේජ්මන්ට් එක නිසා මේ වගේ සුපිරි ට්‍රේනින් සෙට් එකක් මට හම්බුණා. මේ වෙලාවේ ගෞරවයෙන් ඒ හැමෝම මතක් කරනවා. තමන්ගේ ජීවිතේ ඉතින් එක එකන ප්‍රශ්න විසඳ ගන්න, තමන්ගේ ස්කිල් හදා ගන්න මේ වගේ ඉවෙන්ට් මාර වටිනවා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මේ ඉන්නේ අපේ මෙහි මැනේජ්මන්ට් එකේ අය. මිසිස් ලී, මිස්ටර් ખાન, ඒ වගේම මගේ යාළුවෝ වැඩේට වටපිටාව ලෑස්ති වෙන බව පේනවා. තන හොඳයි, වටපිටාව හොඳ කැලෑවත් එක්ක වගේ හින්දා හොඳ පරිසරයක් තියෙනවා කියලා පේනවා. අපි වැරදි ලොකේෂන් එකකින් බහලා ආපු නිසා තාම කට්ටිය මග එනවා. කට්ටිය එකතු වෙනකන් ඉතින් chat එකක් දාගෙන ඉන්නවා. ඕලන්ත අය නම් ඉතින් තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක මේ වැඩේට සම්බන්ධ වුණා. මේ ඉන්නේ මිස්ටර් ජාෆෙක්. මිස්ටර් කන් කියන්නේ ඉතින් විනෝදයෙන් හැම වෙලේම ඉන්න කෙනෙක්නේ. එයා ඉන්නවා කියන්නේ ඉතින් හැම වෙලේම මොන හරි ඉවෙන්ට් එකක් එක්ක නා වෙලා ෆන් එකේ ඉන්න පුළුවන්. මෙතන විවිධ ඉවෙන්ට් කරන්න පහසුකම් තියෙනවා. ඒ වගේම මිනිමලයක් එහෙම ගහගෙන යාළුවොත් එක්ක හවස chat එකක් දාන්න වටපිටාව හදලා තියෙනවා. එක එක ඉවෙන්ට් වලට පරිසරය හදලා තියෙනවා. පල්ලෙහා ගඟකුත් එක්ක ලස්සන ලොකේෂන් එකක් තිබ්බා. එතනත් විවිධ ඉවෙන්ට් වලට හරියන විදිහට ලෑස්ති කරලා තිබ්බා. දැන් ඉතින් කට්ටිය ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එකට ලෑස්ති වෙන්න හදන්නේ. කැමැත්තෙන් ආවට දැන් නම් වැඩේ අමාරු යෝගී තේරෙන හින්දා සමහරු නම් කියලාම කට්ටිය සම්බන්ධ කරගන්න වෙලා. දැන් ඉතින් ඉස්සෙල්ලාම සේෆ්ටි බෙල්ට් එකම දාලා වැඩේට ලෑස්ති වෙන්න ඕනනේ. ආයතනයේ කට්ටිය ගොඩක් උදව් කරා. මමත් ඉතින් සේෆ්ටි බෙල්ට් එකක් එහෙම දාගෙන වැඩේට ලෑස්ති වුණා. මෙතන ගොඩක් ඉවෙන්ට්ස් වලට කට්ටිය එන තැන. මේ හින්දා පහසුකම් ගොඩක් තියෙනවා. ඒ වගේම හොඳ පුහුණු කාර්ය මණ්ඩලයකුත් ඉන්නවා. ඒගොල්ලොන්ගෙන් ලොකු සපෝට් එකක් හැමෝටම හම්බ වුණා. හොඳ ප්ලේස් එකක්. වැඩේට යන්න කලින් ඉතින් කොහොමද ඒ වැඩ ටික කරන්න කියලා ඉස්සෙල්ලාම හොඳ පුහුණුවීමකුත් හම්බ වුණා. හැමෝටම විස්තර කරලා දුන්නා කොහොමද මේ සේෆ්ටි බෙල්ට් යූස් කරන්නේ, හදිස්සියකදී කොහොමද වැඩ කරන්න කියලා. පෝලන්ත භාෂාවෙන් උපදෙස් හම්බෙන හින්දා ඉතින් පවුලිනා තමයි අපිට ට්‍රාන්ස්ලේට් කරලා දුන්නේ. මේ වගේ ඉවෙන්ට් වලට තියෙන නීති රීති සහ ඒ සේෆ්ටි යුනිට්ස් ගැන වෙන වෙනම අපිට පැහැදිලි කරලා දුන්නා. නිකන් අපිට ඕන විදිහට මේ වගේ වැඩවලට සම්බන්ධ වෙන්න බෑ. මං ඉතින් මිස්ටර් කන් ඇහුවා වැඩේට සම්බන්ධ වෙන්නේ නැද්ද කියලා. එයා නම් එන්නේ නැහැ කිව්වා. ඔන්න දැන් ඉතින් හැමෝම කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ වැඩේට යන්න. උපදෙස් නීති රීති අහගත්තට පස්සේ කට්ටියම වැඩේ පටන් ගන්න තැනට යන්න පිටත් වුණා. මුලින්ම ඉතින් මේ වැඩේට ඉදිරිපත් වුණේ මිස්ටර් ජාසෙක්. එයා තමයි දැන් ඉස්සෙල්ලාම ගිහිල්ලා වැඩේ බලන්න හදන්නේ. පල්ලෙහා ඉඳන් ඉතින් අපි හැමෝම එයාව දිරිමත් කළා. Yo! Whoa! It's easy, huh?
Very dangerous. පල්ලහැට වෙලා අනිත් අයට උපදෙස් දෙදී hina වී හිටියට අපි යන්න යනකොට තමයි දැන් වැඩේ තියෙන්නේ. ලේසි නෑ ඕක යන එක. මම ඉතින් අත්දැකීමෙන්ම දන්නවනේ. මේ ඉන්නේ අපේ කට්ටිය තැන් තැන් වල ඉල්ලිලා. It's okay. දැන් යන පිළිවෙලත් එක්ක මමත් ඉතින් යන්න ඕනේ දැන්. ඒ අතරේ අවලා ඉන්න එකක් තියෙනවා කට්ටිය වැඩි නිසා දෙපැත්තෙන් යන්න පුළුවන්. පැට්‍රීසියයි පවුලි නෑ මේ පැත්තෙන් යන්න පටන් ගත්තා. අනික කට්ටියත් ඉතින් බලන් ඉන්නවා. ඔන්චිලි වැදු මල්ලි අඩව මොනවාද? ඕ Now there is no. Yes, yes. නඩුලේනුව ගෙව යන්නේ මං ගා. කස්සල උදේ නම් බිමට පැනපු වැල්වල හිලිලා ගියා කියලා පුරසාරම් ගොඩක කට්ටිය පේනවනේ. මගේ එල්ලීලා බෙරියන් දෙක. You can. තීරා තමයි ඉතින් හොඳටම කරේ. Yes. මෙන්න මේ විදිහට අපේ සේෆ්ටි බෙල්ට් එකට තියෙන ගාංචුව අපි ඉවරකම් දිගටම අරගෙන යන්න ඕනේ. ඉවරන තැන තමයි ආපහු මේක ගලවන්න පුළුවන්. ඉවර කරනවා මිසක් ආපහු හැරෙන්න බෑ. Kila kau ikut yang Dino. Enggak tuh. එල්ලි යන්න තියෙන Lilian sih. අතුර යනවා වගේ එකල ගඟේ යන්නත් තියෙනවා. යෝ Whoa! Yes. Atira is hanging. Wah, tayar එක හිට ගන්න. අල්ලන් නැගිටිනවා. ඔයාට පුළුවන් එන්න. ඔයා කලබල වෙන්නේ නැතුව හොඳට බර දීලා නැගිටින්නකෝ. පුළුවන්. Yeah. Same. Not height. I'm shoulder pain again. අපේ මග හිර වෙලා ඉන්න කට්ටියට උදව්වට කාර්ය මණ්ඩලයට උදව් කරන්න සිද්ධ වෙච්ච අවස්ථා තිබුණා. කලින් ගියපු අය කෙනා දැන් වැඩේ අවසන් කරන්න එන්නේ. එක්කෙනා දැන් ළඟට උඩින් තියෙන කේබල් එක දිගේ හසිනි ඔය ආවේ බෑ කියලා. මේ ඉවෙන්ට් එකේ ආසම ටික මේ ටික තමයි. ළඟට උඩින් කේබල් එකේ එන එක. මේ ඉන්න ඉවෙන්ට් වල ජයග්‍රාහිකාව. ආපහු හැරෙන්න බැරි හින්දා කොහොම හරි අවසන් කරනවා කියලා එක් කරගෙන ආවා. මේ ඉන්න hina වෙලා.
ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එක ඉවර වෙනකොට කට්ටියට හොඳටම බඩගිනි. දැන් ඉතින් කෑම කන වෙලාව. ඔව් බාබකියු. ඉතින් රසට කෑම වර්ග ගොඩක් ප්ලාස්ටික් කරලා තිබ්බා. ඒ අතරේ පෝලන්තේ රාවෙන එක කෑම කීපයකුත් තිබුණා. ඒ ගැන විස්තර වගේම කෑම කාලේ ඉවරලා අපි කරපු සැසි. පෝලන්තේ රාවෙන එක සෙල්ලම් ක්‍රීඩා කීපයක් ගැන විස්තරත් එක්ක ලස්සන තව වීඩියෝ එකක් කරන්නම්කෝ. bread and ඉතින් නොයෙක් කෑම වර්ග වගේම කට්ටියත් එක්ක සතුටින් කාලය ගත කරපු sauce. This මේ ඉවෙන්ට් එක නම් පෝලන්තේ අමතක වෙන්නේ නැහැ කවදාවත්. මේ තියෙන්නේ අපි කරපු ක්‍රීඩා. ඒ ගැන ඊළඟ වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.